බිත්තර අපි එක එක විදියට හදනවනේ. මේ මම හදන එක විදියක්. මේ විදියටත් ඇති එකක් හදලා කාලා බලන්නකෝ. හරිම රසයි. මේක මීට වඩා සැරට හදාගන්නත් පුළුවන්. තවත් සැර අඩු කරලා කිරි හොදි එකක් වගේ හදාගන්නත් පුළුවන්. ඔයාලත් මේ හැම විදියටම හදනවා ඇතිනේ. මම හදන එක විදියක් තමයි මේ. මිටි කිරි එකතු කරලා ලිප ඕෆ් කරගෙන හැඳි ගාගෙන පස්සේ තමයි බිත්තර ටික එකතු කරගත්තේ. අද බිත්තර කපලා එකතු කරේ. අද අපි බත් කන්න නෙමෙයි හොදි එක හදාගත්තේ. අද අපි කෑවේ රෝස් පාන්. මාළු එකකුත් හදලා තිබිච්ච නිසා අද මේ හොදි එක වැඩිපුර සැරට හැදුවේ නෑ. අන්තිමට මම ලෙමන් චුට්ටක් එකතු කරගන්නවා. ඔයාලත් එහෙම එකතු කරලා බලන්න හරි රසයි. ඉතින් අද අපි රැට කෑවේ මෙන්න මේවා.